හැලෝ යාළුවනේ ඔන්න එහෙනම් අදත් මගේ අලුත් වීඩියෝ එකකට ඔයාලන් ආයිබෝන් කියලා පිළිගන්නවා. අද අපි ආවිල්ලා ඉන්නේ Havelock City Mall එකේ පොඩක් ඇවිදලා බලන්න. ඔයගොල්ලෝ දැන්ටමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මොතන පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මන් දාන අලුත් වීඩියෝ ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න ඕන පල්ලෙහා තියෙන notification button එකත් click කරලාම තියාගන්න ඕන. අපි යන් එහෙනම් අපේ වීඩියෝ එකට. ඕනේ ඔයගොල්ලෝ දන්නවනේ කොහෙ ගියත් මුලින්ම මගේ බඩට මොන හරි දාගෙන ඉන්න ඕනේ කියලා. ඕනේ ඉතින් අපි කන්න තැන කොහෙ වෙනකොට අපිට හම්බුණා White Wharf කියලා මෙතන තියෙන රෙස්ටුරන්ට් එකක්. මේක නිකන් රෙස්ටුරන්ට් එකක් කියවට ෆුඩ් කෝට් එකක් වගේ තැනක්. මේක ඇතුලේ එක එක ජාතියේ කෑම කඩ තියෙනවා. මෙතන ෆ්‍රෙෂ් ජූස් ගන්න පුළුවන්. එතකොට ජැපනීස්, ඉතාලියන්, කොරියන් කෑම, පිට්සා, ඉන්දියන්, ස්වීට්ස් වර්ග, ඩ්‍රින්ක්ස් ජාති හැම දේම ඉතින් මෙතන තියෙනවා. අපි බලමු අද අපිට කන්න මොනවාද මෙතනින් ගන්න තියෙන්නේ කියලා. ඕන්න ඉතින් මම මෙතන එහෙට මෙහෙට කරගෙන මට හම්බුණා South Asian restaurant එකක්. මෙතන තනිකරම තියෙන Indian type එකේ කෑම. අපි මෙතනින් ඕඩර් කරා butter chicken naan එකයි ghee dosa එකයි. අපි කෑම එක රෙඩි වෙනකන් ඉඳලා බලමු කෑම එක රස මොන වගේද කියලා. ඔන්න ඉතින් ළමයි පටන් ගත්ත ගමන්ම මට ගාන අමතක වුණා. මගේ ඇතේ බිල් එක නෙමෙයි තියෙන්නේ මං ගත්තට වීඩියෝ එක කරන වෙලාවේ. මම ඔයාලන්ට ප්‍රයිසස් දැන් කියන්නම්. මේ අපි ගත්ත බටර් චිකන් නාන් එක තමයි ඔය තියෙන්නේ. එතකොට මේ එහා පැත්තේ තියෙන්නේ අපි ගත්ත ගී දෝසා එක. මේ දෙකේම ප්‍රයිස් එක උනේ 2950යි. හරිද? ඔන්න අපි දැන් කාලා බලමු අපේ ගී දෝසා එක මොන වගේ රහද තියෙන්නේ කියලා. ගී දෝස එක ගැන කියනවා නම් කියන්න තියෙන්නේ ගී දෝස එක හොඳ ක්‍රිස්පි ගතියට තිබ්බා. ඒ වගේම ස්පයිසි ගී රස හොඳට මේක ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. මේකට හම්බෙච්ච සාම්බාරු එකයි සම්බල් දෙකයි එක ගාගෙන හොඳට අනාගෙන කද්දී පුදුම රහක් තමයි තියෙන්නේ ඉතින් මේක. පේනවනේ මම කන කෑම. ඔන්න ඉතින් දැන් අපි try කරමු අපි ගත්ත butter chicken naan එක. මම ඉතින් ඔය වගේ රොටි ජාති කනකොට ග්‍රේවි එක හොඳට දාගන්නවා. එතකොට තමයි ඒකේ තියෙන රියල් රහ එන්නේ. මේක නම් පට්ට. ඇත්තටම මේ බටර් චිකන් නාන් එකයි ඒ හම්බෙච්ච පරිප්පු එකත් එක්ක හොඳට අනාගෙන කද්දි පුදුම රහක් එන්නේ ළමයි. ඒක මං කියන්නේ ඕගොල්ලෝ try කරලම් බලන්න ඕනේ. ඇත්තටම කියන්නේ ඒක පුදුම රහක් තියෙන්නේ. ඔන්න ඉතින් මගේ මනාපය නම් මේ බටර් චිකන් නාන් එකට තමයි. ඔයාලත් ඉන්දියන් කෑම try කරන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතනට ගිහලා මේ බටර් චිකන් නාන් එක try කරන්න ඕනේ ඔයගොල්ලෝ. වීඩියෝ එක බල කෙලගිරිනව හැම ඔට්ටු නෑ හරිද? මටත් බඩේ අමාරුව හැදී. මම ඉතින් මේ වගේ කෑම කද්දි අත පුරා හැම තැනම ගා ගන්නවා. මොකද මේ වගේ කෑම කද්දි හොඳට ග්‍රේවි එක දාගෙන තමයි කන්න ඕනේ. නැත්තම් ඒකේ රියල් රහ ගන්න බෑ ළමයි. තේරුම් ගන්න පොඩ්ඩක්. මම වැඩිපුර මාත් මේ බටර් චිකන් එක. ඒක පස්ස ගන්න. මේක නරකම නෑ. ඒකත් හරි. එකෙන් බැලුවොත් මේක තමයි වැඩිපුරම. අපේ අම්මා ඉතින් මට කියලා තියෙන්නේ කනකොට පොඩි කෑල්ලක්වත් ඉතුරු කරන්න දුක් කන්න කියලා. ඉතින් මං ඔක්කොම ටික කෑවා. චුට්ටක්වත් ඉතුරු නෑ. ඔන්න මම ඊළඟටාව කාල බඩත් පුරගෙන ෂූටිං රේනා එකට ෂූට් කරන්න. මම ඔයාලට ටග් ගාලා මෙතන තියෙන පැකේජස් ටික කියන නම් එතකොට මේකේ කිට්ස් වලට තිබ්බා රුපියල් 1000ට. එතකොට අනිත් කට්ටියට රුපියල් 1500ට
ජෙලි බෝල් 180ක් රුපියල් 2000ට ජෙලි බෝල් 200ක්. ඔන්න ඔය විදිහට තමයි මෙතන තියෙන පැකේජස් තියෙන්නේ. මං ඉතින් ගත්තේ රුපියල් 1500 ජෙලි බෝල් 180ක් තියෙන පැකේජ් එක. අපි බලමු මට කොච්චරක් ෂූට් කරගන්න මෙතනින් පුළුවන් වේද කියලා ටාගට් එකට. අයියෝ මේ මොකද මේ? ඒක කර දීපුවා ඔක්කොම කෙරගෙන ගත්තා ළමයි. දැන් මම කොහමද ටාගට් එකට තියාගන්නේ මේක? අයියෝ ඔක්කොම තියාගන්න බැරි වුණානේ 5ක් ඉතුරු නාන්තිකට. අලු ඩ්‍රින්ක් එකක් හම්බුණා. ට්විස්ටිං ස්කූප්ස් කියලා. ඇම්බරෙල්ලා ෆ්ලේවර් එක තමයි මේකේ තියෙන්නේ. අපි try කරලා බලමු මොන වගේද රහ කියලා. මටත් ෆස්ට් ටයිම් තමයි මේක හම්බුනේ. මරු රියල් ඇමරල්ල රස හොඳට එනවා එකෙන් ට්විස්ටිං ස්කෝප්ස් අද මොංගොල්ලු ට්‍රයි කරලා බලන්න. මේ තියෙන මම ඩ්‍රින්ක් එක ගත්ත කඩේ මේක 100%ක් ලංකාවේම නිෂ්පාදනය කරන ඩ්‍රින්ක් එකක්. මේකේ මිල රුපියල් 650යි මිලිලිටර් 375ක් මේකේ තියෙනවා. මේක එක එක ෆ්ලේවර්ස් ගොඩක් තිබ්බා. මං හැබැයි ගත්ත ඇමරල්ල ෆ්ලේවර් එක. මෙන්න ඉතින් මම එන්ඩ හදනකොට අපූරු වැඩත් එක්ක මෙන්න මෙයා අයිස්ක්‍රීම් බෙදනවා. ඔයාලත් ඉතින් මේ වගේ කට්ටිය දැකලා තියෙනව නේද? මෙයාට පුදුම ආතල් එකක් තමයි ඉතින් දුන්නේ. ඔය දැක්කනේ. ඕන්න ඉතින් අද හැවලොක් සිටි එකේ මගේ ගමන අවසන් කරලා මම යන්න තමයි හදන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ නොදන්න කාරණා කීපයක් හරි මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා. එහෙනම් next වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. ටාටා see you bye.